පුද්ගලයෙකු අන්තිම කැමැති පත්‍රයක් නොමැතිව මිය ගියහොත් ඔහුගේ දේපල සම්බන්ධයෙන් සිදුවෙන්නේ මොන වගේ නීතිමය තත්ත්වයක්ද? සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි ජීවත්ව සිටියේදී තමන්ට තණ්හාවක් නොමැතිව අප විසින් සියලු දේ අතහැර යන බව දැනගෙන තමන් සතුව තියෙන දේවල් තමන්ගේ දරුවන්ට සහ ඒ බිරිඳට ඒ දේවල් නිසි පරිදි ලබා දීම සිදු කළ යුතුයි. ඒක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන්. ත්‍යාගයක් හැටියට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ත්‍යාගී ඔප්පුවක් මගින් ඒක දෙන අවස්ථාවේදී දේපලක් සම්බන්ධයෙන් ජීවිත භුක්තිය තියාගෙන ඒක ලබා දෙන්න පුළුවන්. ඒ නිසා බය නැතුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. අපේ බොහෝ දෙනා ඒ පිළිබඳ බියකින් සිටිනවා. ඒ සම්බන්ධව මට මෙහෙම ක්‍රියාත්මක වුණාට පස්සේ ඒකෙන් අහිතකර ප්‍රතිඵල ඇති වෙයිද කියලා. ඒ නිසා Taman සතුව තියෙන දේපල ගැන කිසිදු ක්‍රියාවක් නොකර අවසානයේ මිය ගියාට පස්සේ ඒ දේපල සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වෙනවා. එතකොට බූදල් නඩුවක් පවරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ අවස්ථාව තියෙනවා. ඒකටත් යම් ප්‍රමාණයේ වටිනාකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වටිනාකමට එහා ගිහිල්ලා ඒ වටිනාකමක් තියෙනවා නම් ඒ දේපල එවැනි අවස්ථාවලදී නීතිය හැටියට පවුලේ අයට සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් දිසා අධිකරණයේ නඩුවක් පවරන ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න සාමාන්‍ය තත්ත්වයේ යටතේ එම දේපල බෙදෙනකොට ඒ වගේ අවස්ථාවලදී බිරිඳට භාගයක් දරුවන්ට භාගයක් හැටියට දෙපැත්තට බෙදලා යනවා. බිරිඳ නොමැති නම් දරුවන්ට සහ ඒ අයගේ නීත්‍යානුකූල බෙදී යාමක් සිද්ධ වීම සිදු වෙනවා. ඊට අමතරව ඔවුන් සතුව තියෙන දේපල වලදී වැදගත් වෙන තව දෙයක් තමයි බැංකු ගිණුම් තිබෙනවා නම් ඒවැයේ ඒ සම්බන්ධව ඊළඟට පැවරෙන පුද්ගලයා සඳහන් කරලා තිබුණොත් ඒක ලොකු දෙයක් වෙනවා. මොකද ඒකට හේතුව තමන් මිය ගියොත් එහෙම ඒ පුද්ගලයාට කිසිම ආකාරයෙන් අධිකරණයට යන්න ඕනේ නැහැ. ඒ නම් කර තිබෙන පුද්ගලයාට බැංකු ගිණුමේ තියෙන සියලු දේවල් ඔහුට අයිති වෙනවා. ඒ නිසා ඒක අතක තබා ගත යුතු වැදගත් දෙයක්. තමන් පරිහරණය කරන දේවල් සම්බන්ධයෙන් හරියාකාරව ක්‍රියා කරේ නැත්නම් අවසානයේට තමන්ගේ ඥාතීන්ට තමයි ඒකේ භයානකකම භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ.